Hello, hi everyone, welcome to my YouTube channel. ඔන්න අද අපි මෙන්න මේ විදිහට ෆොටෝස් අරගෙන උදේම කතරගම ගෙස්ට් එකකින් පිටත් වෙනවා. අපි යන්නේ ඇල්ල. මේ යන අතරමඟ අලි හිටියා, මෝ හිටියා, මොනරු හිටියා. ඒ බල අපි මෙන්න මේ විදිහට සින්දු කිය තමයි ඇල්ලට ගියේ. ඇල්ලට යන අතරමඟ වෝටර්ෆෝල් එකක් ළඟින් බැස්සා. බලන්නකො මේ වෝටර්ෆෝල් එක දන්නවද කියලා. එහෙනම් මෙන්නකෝ වෝටර්ෆෝල් එක බලන්න මගෙත් එක්ක යන්න. අපි ගියපු දවසේ නම් ක්‍රවුඩ් එක ගොඩාක් හිටියා. මෙන්න මේක තමයි වෝටර්ෆෝල් එක. දකින්නකොටම දන්නවනේ ඔයාලා මොකද්ද මේ ෆෝල් එක කියලා. මේක තමයි රාවණා වෝටර්ෆෝල්. රාවණ ඇල්ල කියන්නේ ලංකාවේ දියඇලි ලැයිස්තුවේ තියෙන තවත් ලස්සන දිය ඇල්ලක්. මේ දිය ඇල්ල තියෙන්නේ බඩුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවලට කිට්ටුයි ඇල්ලවැල්ල වාය පාරේ. ඇල්ලේ ඉඳලා කිලෝමීටර් කීපයක් එද්දි තමයි මේ දිය ඇල්ල තියෙන්නේ. අනිවාර්යෙන්ම ඇල්ලේ යනවා නම් මේ දිය ඇල්ල බලන්නේ නැතුව යන්න එපා. අනිවාර්යෙන්ම මේ දිය ඇල්ල බලන්න. කඳු මුදුන් දෙකක් මැද්දෙන් තමයි මේ දිය ඇල්ල කඩා හැලෙන්නේ. ඒ නිසා ඇත්තටම මේ වෙනමම සුන්දරත්වයක් එක් වෙනවා. දිය ඇල්ල වටේටම තියෙන ලොකු වනාන්තරයක්. ඇත්තටම මේ පාලමේ ඉඳලම මේ දිය ඇල්ල සුන්දරත්වය අපිට විඳ ගන්න පුළුවන්. මේ දිය ඇල්ලට බඹරගම දිය ඇල්ල කියලා කියනවලු. මේ දිය ඇල්ල කිරිඳියට සම්බන්ධ වෙන අතුගංගාවකින් තමයි පෝෂණය වෙන්නේ. මේ රාවණා ඇල්ලට පුරාවෘත්ත වලට සම්බන්ධ කතා රැසකුත් තියෙනවා. රාවණා රජු සීතා කුමරිය මේ අසල ගුහාවක හංගලා තිබ්බ කියලා කියනවා. ඔයාලා ඇල්ලේ හරි බදුල්ලේ හරි යනවා නම් අනිවාර්යෙන්ම මේ වෝටර්ෆෝල් එක බලන්න. මම ආයෙමත් කියනවා අද වෙද්දී මේ රාවණා ඇල්ල කියන්නේ අපේ ලංකාවේ පමණක් නෙවෙයි දේශ විදේශ හැමෝගෙම ආකර්ෂණීය දිනාගත්තු වෝටර්ෆෝල් එකක්. ඒ වගේම ඔයාගේන අපද්‍රව්‍ය පොලිතීන් ප්ලාස්ටික් කොයිම වෙලාවකවත් මෙතන දාලා යන්න නම් එපා. එහෙනම් අපිට දැන් මේ ලස්සන වෝටර්ෆෝල් එක ළඟින් යන්න වෙලාව හරි. එහෙනම් අපි ඉස්සරහට යමු.
දැන් අපි ඇවිත් ඉන්නේ බදුල්ලේ තියෙන ලස්සනම තැනක් බලන්න. ඒකත් දෙස් විදෙස් හැමෝගෙම ආකර්ෂණය දිනාගත්ත ලස්සන ප්ලේස් එකක්. ඒක තමයි ආරුක්කු නවය පාලම හෙවත් 9 Arch Bridge. අපි ගිහින් බලමුකෝ ඒ පාලම කොහොමද තියෙන්නේ කියලා. ඔන්න එහෙනම් අපි පාලම පේන මානෙටම ආවා. තව පොඩ්ඩයි තියෙන්නේ. ඔන්න එහෙනම් අපි පාලම උඩටත් ආවා. මේ පාලම 1921 උඩරට දුම්රිය මාර්ගය කරනවත් එක්කම තමයි හදලා තියෙන්නේ. මේ පාලම දිගින් අඩි 300යි, පළලින් අඩි 25යි, උසින් අඩි 80ක් තමයි වෙන්නේ. මාර්ග වේලාව කියන්නේ අපි පැය භාගයක් විනාඩි 45ක් වගේ තමයි හිටියේ. ඒ වෙලාවේදී ට්‍රේන් දෙකක්ම ආවා. ඉතින් අපිට ට්‍රේන් දෙකම පාලම උඩින් යන ලස්සන බලන්න පුළුවන් වුණා. මේ අනිත් ට්‍රේන් එක ආව විදිහ මේ ට්‍රේන් එක නම් පාලම උඩ පොඩි වෙලාවක් නතර කරලා තිබුණා. මේ පාලම ගල් ගඩොල් සිමෙන්ති වලින් තමයි විදේශිකයන් විසින් නිර්මාණය කරලා තියෙන්නේ. මේකට අහස් නබේ පාලම කියලා කියනවලු. ඔන්න අපි අවසානට පාලටත් ඇවිල්ලා මේ බ්‍රිජ් එකේ ලස්සන බලුවා. එහෙනම් අපි ඒ ලස්සනත් බලලා දැන් vlog එකෙන් සමුගන්න තමයි හදන්නේ. එහෙනම් goodbye. හැමෝම subscribe කරන්න, comment section එකේ comment එකක් දාන්න.